අයිබෝවන් ජයග්‍රහහි සතියන්තයක් ප්‍රාර්ථනා කරනවා අද 2026 ජූලි මාසේ 12 වෙනි ඉරිදා. ඉතින් විවේකීව අතරේ ඔන්න අද දවසේදීත් වැඩසටහන ගෙනෙන්න තමයි සූදානම් වෙන්නේ. සුපුරුදු ලෙසින් ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ ඇති සිරස්තල වෙත තමයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ඉහළින්ම සඳහන් වෙන මෙන්න මේ විදිහට මිනිමැරීමේ චෝදනාවට මීගමු රැඳවියෝ 200කට නඩු. අවි ගබඩාව ගැනත් විමර්ශනයක්. මීගම බන්ධනාගාරයේදී නිලධාරීන් 8 දෙනා ඝාතනය කළ රැඳවියන් 200කට ආසන්න පිරිසකට මිනිමැරීමේ චෝදනා යටතේ ඉදිරියේදී නඩු පැවරනු ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරනවා. ඇතුල් පිටුවේ තවත් වැඩි විස්තර මේ විදිහට සඳහන් වෙනවා. මෙම අපරාධයේ සුරේෂ් සහ බූර්බුණ ඇතුළු අපරාධකරුවන් 13 දෙනෙකු විසින් මෙහෙයවනු ලැබ ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පැවසුවේ යනුවෙන් සඳහන් වෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායම් කිහිපයක් මේ සිද්ධිය සම්බන්ධයෙන් දිගින් දිගටම පරීක්ෂණ පවත්වමින් සිටිති. පරීක්ෂණවලදී අදාළ සැකකරුවන් හඳුනා ගැනීමට වීඩියෝ දර්ශනයද උපයෝගී කරගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. මෙම අපරාධයේ මෙහෙ වූ සැකකරුවන් අතට අභි ආයුධ කිහිපයක් ගොස් ඇති බවත් මේවා ඔවුන් අතරපත් වූයේ කෙසේදැයි සොයා බැලීමට විමර්ශනයක් පවත්වන බවත් පොලිසිය වැඩිදුරටත් සඳහන් කරනවා. පහුගිය සතියේම පහුගිය දින කිහිපයේදීම ප්‍රධාන මාතෘකාවක් ප්‍රධාන පුවතක් බවට පත්වුණු සිද්ධිය තමයි මේ මීගමු බන්ධනාගාරයේ සිද්ධිය. ඉතාම ශෝචනීය සිදුවීමක්. නැවත මෙවැනි සිදුවීම් ඇතිවීම වැළැක්වීම අපි සියලු දෙනාම රජයේ සහ අපි සියලු දෙනාගේ වගකීමක්. ඊගවට තියෙනවා බන්ධනාගාර තදබදය ගැන බලධාරීන්ට කලින් දැනුම් දුන්නා. බොහෝ බන්ධනාගාරවල පවතින අධික තදබද සහ පහසුකම් අඩුකම හේතුවෙන් විවිධ ගැටලු මතුවිය හැකි බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාව අධිකාර අමාත්‍යාංශ සහ බන්ධනාගාර ප්‍රධානීන්ට මීගමේ සිද්ධියට පෙර අවස්ථා ගණනා ගොදීම දැනින් දී තිබුණද ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොතිබ බව ආරංචි මාර්ග සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වැඩිදුරටත් මේ සඳහන් වෙනවා මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සභාවේ කොමසාරි නීතිඥ නිමල්ජී පුංචිවාගෙන් කළ විමසීමේදී ඔහු පැවසුවේ බන්ධනාගාරවල තදබදය සහ පහසුකම් අඩුකම හේතුවෙන් විවිධ ප්‍රශ්න ගැටලු මතුවිය හැකි බව කොමිසමේ කල් කියා දැනුම් දී තිබූ බවයි. බොහෝ බන්ධනාගාරවල ජලය, ආහාර සහ ඖෂධ පිළිබඳ ප්‍රශ්න, සනීප ආරක්ෂක පහසුකම් පිළිබඳ ප්‍රශ්න, නිදා ගැනීම පහසුකම් නොමැති කිවීම ආදී ගැටලු රස පවතින බවට හඳුනාගෙන එම ගැටලු වහා නිරාකරණය කරන ලෙස අවස්ථා ගණනාදී බන්ධනාගාර ප්‍රධානීන්ට නිර්දේශ කර තිබූ බවද ඔහු සඳහන් කරලා තියෙනවා. පහුගිය සිදුවීමත් එක්ක ඇතිවෙච්ච විවිධ කරුණු ඇඟවිච්ච කරුණු ගැනයි නැවත මේ පුවත්පත් සිරස්තවල සඳහන් වෙන්නේ. අල්ලස් කොමිසම 500කගේ වත්කම් සොයයි. හිටපු මැති ඇමතිලාත් ඒ අතර. දිවයිනුපුරා විවිධ තරාතිරම්වල 500කට වැඩි පිරිසකගේ වත්කම් සම්බන්ධයෙන් අල්ලස් වූ දූෂණ චෝදනා විමර්ශන කොමිසම සභාව විමර්ශන ආරම්භ කර ඇත. විමර්ශන ආරම්භ කරනු මෙම පිරිස අතර හිටපු මැති ඇමතුරුන් ඇතුළු විවිධ තරාතිරම්වල දේශපාලනයන් 60කට ආසන්න පිරිසක්ද රජයේ උසස් නිලධාරීන් 100කට ආසන්න පිරිසක්ද සිටිති යනුවෙන් උසස් නිලධාරියෙක් ඉරිදා ලංකාදීපයට පවසලා තිබෙනවා. ඊළඟට තියෙන්නේ හැකරු සිද්ධියේ වාර්තාව මෙසබේට ආයතන කිහිපයක අසාර්ථකභාවයේ සමස්ත ප්‍රතිඵලයක්. ඕස්ට්‍රේලියාවට ගෙවීමට තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක මුදලක් වංචනිකයන් පිරිසක් අතර පත්වීමේ සිද්ධිය හුදකලා අතපසුවීමක් නොව ආයතන කිහිපයක පාලන ක්‍රියාපටිපාටි සහ මෙහෙයුම් වල අසාර්ථකභාවයේ සමස්ත ප්‍රතිඵලයක් බව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අවසන් වාර්තාවේ සඳහන් කරනවා කියලා සඳහන් වෙනවා. ඒ වගේම සඳහන් වෙනවා මෙහිදී සයිබර් අපරාධ සම්බන්ධ මුදල් වංචාව සිදු වී ඇති බව සහ මහජන මුදල් ඇමරිකානු ඩොලර් ලක්ෂ 25ක් හොරකමක් සිදු වී ඇති බව විමර්ශනවලදී පෙනී යන්නේ යයිද වාර්තාවේ සඳහන් වේ. තවද අලුතින් පිටුණු ලද රාජ්‍ය ණය කර්මලාකරණ කාර්යාලයේ ණය ආපසු ගෙවීමේ කාර්යයන් මෙහිම සඳහා පූර්ණ නිශ්චිත විමර්ශන කොන්දේසි සහිත ලේඛනයන් නොමැති වීම ක්‍රියාපටිපාටි මෙහෙම නිදස් තවදුරටත් උග්‍ර කළ ප්‍රධාන අතපසුවීමක් බවට සඳහන් වෙලා තියෙනවා. රටපුරා රියදුරන්ටයි කොන්දොස්තරලාටයි මත් පරීක්ෂණ කියලා තවත් පුවතක් සඳහන් වෙනවා. ප්‍රවාහන කටයුතු වල නිරත රියදුරන් කොන්දොස්තරවලුන් විෂ මත්ද්‍රව්‍ය භාවිතා කර ඇද්දැයි පරීක්ෂා කිරීමේ ජංගම වැඩසටහන මුළු දිවයිනම ආවරණය වන පරිදි ක්‍රියාවට නංවන බව ජාතික ප්‍රවාහන ආයතනයේ සභාපති මහාචාර්ය ක්ලිෆර්ඩ් පෙරේරා පවසනවා. හෙතම මේ බව සඳහන් කළේ පොදු ප්‍රවාහනයේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රවාහන මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ පවතින ආයතන පද්ධතිය මගින් ක්‍රියාත්මක කර ඇති ආරක්ෂණ වැඩපිළිවෙල පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් තමයි මේ විදිහට වැඩි විස්තර සඳහන් කරේ. ඊළඟට සඳහන් වෙනවා
ටීනියා සමීලෙඩි හැදුණු නිසි ප්‍රතිකාර ගත යුතුයි. මේ දිනවල ලංකාවේ බහුල පැතිරෙන ටීනියා නැමැති දිලීර රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගැනීම ඉතා වැදගත් බව චර්ම රෝග විශේෂඥ වෛද්‍ය නුවංගිකා ශිවන්නි මහත්මිය පවසයි. මෙම චර්ම රෝග වලට ප්‍රතිකාර ලබා පැමිණෙන රෝගීන් 20% පමණ මෙම ආසාදයෙන් ලක්වන බව ප්‍රකාශ කළා. වෛද්‍ය උපදෙස් නොමැතිව හිතුමතේට හෝ මිතුරන් කියන පරිදි ඖෂධ වෙළසල් වලින් ස්ටෙරොයිඩ් අඩංගු ඖෂධ ආලේපන කිරීම යෝග්‍ය නොවන බවද ඇය සඳහන් කරලා තියෙනවා. ඒ කියන්නේ පොඩ වෙදකම් කරන්න එපා කියන එකයි ඇය වෛද්‍යවරයා සඳහන් කරලා තියෙන්නේ. හිරගෙවල් වල ඉඩ ගන්න අවුරුදු 70 ඉක්ම වූ සිරකරුවන් මුදා හරි. බන්ධනාගාර තදබදය අවම කිරීමේ අරමුණෙන් සිරගතව හා රිමාන්ඩ් භාරයේ සිටින වයස අවුරුදු 70 ඉක්ම වූ සිරකරුවන් බන්ධනාගාරයෙන් මුදා හැරීමේ හැකියාව පිළිබඳව රජයේ සාබලාගෙන යන බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටකල මහත්මයා සඳහන් කරනවා. ඊළඟට තවත් මේ මාතෘකා දෙකක් තියෙනවා. එකක් මම කියන්නම්. ඒවා එකෙහි තියෙනවා දස කිහිපයක් පුරා සිය මధుරහණින් ශ්‍රී ලාංකීය සංගීත හදවත් වසඟයට පත් කළ ප්‍රවීණ ගායන ශිල්පිනිය මරිසෙල් ගුණතිලක මහත්මිය අභාවප්‍රාප්ත වූ බව සඳහන් වෙනවා. ප්‍රවීණ ගායන ශිල්පිනිය මරිසෙල් ගුණතිලක දිවිසැරිය නිමා කරයි නමින් අසනීප තත්ත්වයක් හේතුවෙන් අලුබුරු ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අය පසුගිය සිකුරාදා අලුයම අභාවප්‍රාප්ත වූ අතර මිය යන විට 60 වියේ පසු වුණා. ඇයට මොක්ෂුව ප්‍රාර්ථනා කරනවා. අපිව අපේ සංගීත ලෝකයට අලුත් හඬක් ඒ වගේම අලුත් ආරක් හඳුන්වා දුන්නු තවත් අවුරුදු ගානකට අමතක නොවන ගායිකාවක්. ඒ වගේමයි දිට්වා වගා හානි වෙනුවෙන් මිලියන 12341ක් වන්දි ගෙවලා කියලා සඳහන් කරනවා. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් හානියටපත් කෘෂිකාර්මික බිම් සඳහා වන්දි ගෙවීමේ කටයුතු අවසන් වෙමින් පවතින බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසනවා. මේ අනුව ගොවීන් 2,25,025 දෙනෙකු සඳහා රුපියල් මිලියන 12,341කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා අවසන් කර තිබෙන බව තමයි සඳහන් වෙන්නේ. ඉතින් ඊළඟට සූදානම් වෙන්නේ කාටුන් එකට අවධානය යොමු කරන්නට. ඊළඟට තියෙන්නේ දාසප්පවලන තොප්පි කාටුනේ හිරගෙදර අපේ වැලිකඩ හිරගෙදර ගහලා තියෙනවා වගේ ගහලා තියෙනවා හිරකරුවෝද මිනිස්සුයෝද කියලා. ඒ වගේම නිලදරුවෝද මිනිස්සුයෝ කියලා අපේ දුප්පත් මිනිහා ඇඳලා යන එහි සටහන් කරලා යනවා. ඉතාපේම ඒ වගේ මේ කොඩි දොර අස්සෙන් පේනවා ලේ පැල්ලම් වැටලා තියෙනවා. ඒ කියන්නේ මේ ජීවිත හානි වෙච්ච එක ගැන තමයි මේ සඳහන් වෙන්නේ. අපි සියලු දෙනාගේ ජීවිත ආරක්ෂා කිරීම අපි සියලු දෙනාගේම වගකීමක්. නිලදරුවෝද හිරකරුවෝද කියලා නෑ. ජීවිතයි මේ විනාශ වෙන්නේ. ඊගවට තියෙනවා පියල්ලොදර සමරීරගේ ලංකෝනිස් සිරකරුවෝද මිනිස්සුයෝ කියලා බෝඩ් එකක් ගහලා තිනවා. දෙන්නේ කතා වෙනවා. මෙහෙම හිරගෙදර තාපේ ඕක ලියනකොට නම් හිතන්න ඇත්තේ සිරකරුවෝද මිනිස්සුයෝද කියලා තමයි. ඔව් ඒත් හිරගෙදර මේ විදියට පුරවන කොට හිතන්න ඇත්තේ සිරකරුවෝද කූඹියෝය කියලා වෙන්නේ නැති. මොකද ඒ තරමට හිරකාරයෝ පිරලා ඉන්නවා. කූඹියෝ ගානට තමයි දැන් දරන්න බැරි විදියට හිරකාරයෝ ගොන් වෙලා තියෙනවා මේ හිරගෙවල් වලට. ඒක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා දරන්න බැරි විදියට. ඊගාවට තියෙනවා මේ මැද පිටුවේ කාටුනේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව කියන සමන් ටින් එක අරිනවා. අර ටින් එකේ පියන අරිනවා. එතකොට පේන්නේ එකට එක පෑහිලා ඉන්න සෙනග සමන් ටින් එකේ වගේ තමයි පෑහිලා ඉන්න හිරකරු ප්‍රමාණයක් තියෙන. ඒකට කියනවා සමන් ගහනවා කියලා බන්ධනාගාරයේ ප්‍රසිද්ධ කියමනක්. ඔය හිරගෙදර ගිහින් ආපු චාමර සම්පත් දසනායක මන්ත්‍රීවරයා හැමත් මේ ගැන පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඊගාවට තියෙන්නේ දුප්පත් මිනිහා ඇමරිකාව සහ ඉරානය අතර යලි සටන් ඇවිලේ කියලා. එතකොට මේ ඩෙන්ගු මදුරුවා කියනවා මාත් මෙච්චර දවසක් බය වෙලා හිටියා අපි ගැන හිතලා කියලානේ කියනවා. ඩෙන්ගු මදුරුවා හිතලා තියෙන්නේ මිනිස්සු බය වෙලා තියෙන්නේ ඩෙන්ගු මදුරුවා ගැන හිතලා කියලා. එතකොට අනිත් මදුරුවා කියනවා ඒත් ෂුවර් එකට මේ දැන් නම් බය වෙලා තියෙන්නේ ඇත්තේ තෙල් මිල ගැන හිතලා වෙන්නේ නැති කියලා අනිත් මදුරුවා කියනවා. මදුරුව මැද්දේ තවත් යුද්ධෙත් නැවත ඇවිල්ලා තියෙනවා. ඊගාවට සේතන් තිස්ස හේවා විස්සගේ ඊගාවට මේ බදුබර
බඩු මිල දරා ගන්න බැරුව ඉන්නවා මේ ජනතාව. මේ එතකොට මේ වලිගය දුප්පත් මිනිහා කියන මෙහෙම වලිගය ඇති ගුණා මැස්සන්ට බැටදුනි දුප්පත්කමත් වලිගය නැති ගුණා වෙන කියලා. දුප්පත් මිනිහට කර කියා ගන්න දෙයක් නැති බවනේ නම් සඳහන් වෙන්නේ. දවසේ වැඩසටහන අවසන් කරන්න පුවත්පත් සිරස්තල අවසන් කරන්න අපි ඉරිදා කවිය හලලියගේ තෝරගත්තා. මෙන්න මේ විදිහට කවිය සඳහන් වෙන්නේ සුන්දර කතා පෙර පරිදිම තවම ඇසේ තුන්වේල නොකන දරු පවුල් වැඩිපුරම වෙසේ දුප්පත්කම පැතිරයයි නම් රට සතර දෙසේ ලස්සන ජීවිත ගොඩනැංවෙයිද කෙසේ දුප්පත්කම පැතිරයයි නම් රට සතර දෙසේ ලස්සන ජීවිත ගොඩනැංවෙයිද කෙසේ. එහෙනම් අදට ගිහින් එන්න ඔබට ප්‍රාර්ථනා කරන්නම් ජයග්‍රාහී සතියන්තයක්.